ආයුබෝවන්. ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර දෙවනියට බහුලව දකින්න ලැබෙන. ඒ වගේම වසරකට කාන්තාවන් 100 ගණනකගේ ජීවිත අහිමි කරන පිළිකාවක් තමයි ගැබ්ගෙල පිළිකාව කියන්නේ. හැබැයි මේ පිළිකාවේ තියෙන විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි අපිට පුළුවන් මේ පිළිකාව ශරීරය ඇතුලේ හැදෙන්නත් කලින්ම ඒ කියන්නේ පිළිකා පූර්ව අවධියේදීම ඊටාම සරල පරීක්ෂණයකින් හඳුනා ගන්න. අන්නේ ජීවිතේ බේරෙන පරීක්ෂණය තමයි පැප් පරීක්ෂණය. අද අපි කතා කරන්නේ ලංකාවේ හැම කාන්තාවක්ම මේ පරීක්ෂණය ගැන අනිවාර්යයෙන්ම දැනගත යුතුම කරුණු කීපයක් ගැනයි. ඇත්තටම මොකද්ද මේ පැප් පරීක්ෂණයෙන් කරන්නේ? මේකෙන් කරන්නේ කාන්තාවකගේ ගැබ්ගෙල ආශ්‍රිතව තියෙන සෛලවල කිසියම් වෙනස් වීමක් සිද්ධ වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරන එක. මේ වෙනස්කම් වෙන්නේ හියුමන් පැපිලෝමා වෛරස් කියන වෛරසය නිසා. මේ වෛරසය ශරීරයට ඇතුල් වෙලා පිළිකාවක් හැදෙන්න අවුරුදු 10ක් 15ක් වගේ දිගු කාලයක් යනවා. පැප් පරීක්ෂණයෙන් කරන්නේ අන්නේ අතරතුර කාලයේදී සෛලවල වෙනස්කම් කලින්ම හඳුනා ගන්න එකයි. දැන් බලමු මේ පරීක්ෂණය කරගන්න ඕනේ කවුද කියලා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික මාර්ගෝපදේශවලට අනුව ප්‍රධාන ඉලක්කය වන්නේ වයස අවුරුදු 35 සහ වයස අවුරුදු 45 සපුරන කාන්තාවන්. ඔවුන් අනිවාර්යයෙන් මේ පරීක්ෂණයට යොමු විය යුතුයි. ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම වැඩිම වයස් සීමාවන් ආවරණය කිරීම මෙහි අරමුණයි. හැබැයි ඒ වගේම වයස අවුරුදු 60 දක්වා වයසේ පසුවන ලිංගිකව සක්‍රිය හෝ යම් කලක ලිංගිකව සක්‍රියව සිටි ඕනෑම කාන්තාවකට ස්වේච්ඡාවෙන් සායනයට පැමිණ සෑම වසර 5කට වරක්ම මේ පරීක්ෂණය සම්පූර්ණයෙන් නොමිලේ සිදු කරගන්න පුළුවන්. මේ පරීක්ෂණය කරගන්න ඔයාට පුද්ගලික රෝහල් වලට ගිහින් ලොකු මුදලක් වියදම් කරන්න අවශ්‍ය නැහැ. ලංකාවේ හැම ප්‍රදේශයකම ක්‍රියාත්මක වෙන රජයේ සුවනාරී සායන මගින් මේ සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කර දෙනවා. සායනය පවත්වන දිනය, වේලාව සහ ස්ථානය ඔබට ඉතාම පහසුවෙන් ඔබේ ප්‍රදේශයේ ඉන්න පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකින් අහලා දැනගන්න පුළුවන්. ගොඩක් අය දන්නේ නැහැ පැප් පරීක්ෂණයකට යන්න කලින් සූදානම් වෙන්න ඕනේ කොහොමද කියලා. නිවැරදිව ප්‍රතිඵලයක් ලබා ගන්න නම් මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න. පරීක්ෂණයට යාමට අවම පැය 24කට පෙර ලිංගිකව එක්වීමෙන් වැළකිය යුතුයි. ඔබේ ඔසප්පීම අවසන් වී අවම වශයෙන් සතියකට පසුව සායනයට යාම තමයි වඩාත්ම සුදුසු. ඔසප් සිදුවන කාලය තුළ මේ පරීක්ෂණය කරන්නේ නැහැ. පරීක්ෂණයට පෙර දිනවලදී යෝනි මාර්ගයේ ඇතුළත සේදීම සඳහා විවිධ දියර වර්ග හෝ ඖෂධ වර්ග භාවිතා කරන්න එපා. ලංකාවේ ගොඩක් කාන්තාවන් ලැජ්ජාව හෝ බය නිසා මේ පරීක්ෂණය මඟ අරිනවා. හැබැයි මේක කිසිසේත්ම බය විය යුතු පරීක්ෂණයක් නෙමෙයි. මේකට යන්නේ විනාඩි 5ක් වගේ ඉතාම කෙටි කාලයක්. මෙහිදී කිසිම කැපීමක් හෝ මැහීමක් කරන්නේ නැහැ. ඊටාම කුඩා බුරුසුවක් වැනි උපකරණයකින් ගැබ්ගෙල මතු පිටින් සෛල සාම්පලයක් ලබා ගැනීමක් විතරයි කරන්නේ. ඔබට දැනෙන්නේ සුළු අපහසුතාවයක් විතරයි. ඒ වගේම සායනවලදී මේ කටයුතු කරන්නේ ඊටාම රහස්‍යභාවය රැකෙන පරිදි. පිළිකාවක් හැදුනට පස්සේ දුක් විඳිනවට වඩා සරල විනාඩි 5ක පරීක්ෂණයකින් ඒක සම්පූර්ණයෙන්ම වළක්වා ගන්න එක කොච්චර වටිනවද? ඒ නිසා ඔබත් ඉහත කී වයස්වල පසුවන කාන්තාවක් නම් අදම ඔබේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හම්බ වෙලා සුවනාරී සායනයට දිනයක් වෙන් කරගන්න. ඔබේ මව, බිරිඳ හෝ සහෝදරිය මේ ගැන දැනුවත් නැත්නම් මේ වීඩියෝ එක ඔවුන් එක්කත් බෙදා ගන්න.